වගේ අර ෆෝන් එකද ඔක? අන්තිම. ඒක ගාන්නේ නෙවෙයි. YouTube එක දුන්නා අම්මු ටික. දුන්නා. මම යනවා වීඩියෝ එක. ගමන් කරන අවස්ථාවයි. පෙරමුණේ කාල ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකාවේ ඓතිහාසික දළදා පෙරහැරේ ඒ වගේම සතර මහා දේවාල පෙරහැරවල ආරම්භයේ සිට ගමන් කරන අතිශය වැදගත් චරිතයක් රජුගේ අනසක සහ පෙරහැර පැවැත්වීමේ බලය සංකේතවත් කරන මෙම පෙරමුණේ රාළගේ චරිතය ඉතාමත් ගරුගම්භීරව මෙම පෙරහැරේ ගමනාචාරයේ යෙදෙන්නේ ඊ.එම්. සමන්ත මහතා එතුමාණන්ට අපගේ පුණ්‍යානුමෝදනාව සමග සමන් කළමේ මෙහෙය යන විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඒ වගේම අපට එක බලා ගන්න පුළුවන් පන්සල්වැඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ පුංචි දූ දරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන අනුබුදු මේතු මහරහතන් වහන්සේගේ ගුණ ස්මරණය කරමින් කරනු ලබන භක්ති ගීත වැඩසටහන අපට මේ අවස්ථාවේදී එක බලා ගන්න පුළුවන්. දරුවන්ට අපගේ විස්තුතිය මේ සඳහා දායකත්වයේ දෙන ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ඉලනුක්ති ගුරු මහත්මිය සියලුනාට අපගේ ස්තුතිය පුද දෙනවා. ඊළඟට මනෝහර සමරන නර්තනය ඉදිරිපත් කරන්නේ පන්සල්වැඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිංහිති දූ දරුවන් සමනලයා කවුරුත් ප්‍රිය කරන කවුරුත් ආස කරන උඩරට වගේම පහතරට නැටුම් කලාව තුළ මේනි අද ජනප්‍රියත්වයට පත් වී තිබෙන එම සමනල් නැටුම විශේෂවත් කරන ආකාරය පින්වත් ඔබ සියලු දෙනාටම ඉතාම නවතාවුළු ආකාරයෙන් දැකබලා ගැනීමට හැකියාව ඉලක්කතාව ලබා දෙන්නේ පන්සල්වැඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන්. මේ කුංචි දෙපා තබමින් ඇසට මනසක් එක්කරමින් ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරන ලබන්නේ මේ සම්ප්‍රදායතුම පන්සල්වැඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ දේශනා මුලින් පොඩි කටයුතු කළ යොත විභාගදී දේශනාත්මකයි ගුරුමහත්මිය ස්තුතිවන්ත වෙමි. මේ සඳහා අපට අනුග්‍රහදායකත්වය ලබා දෙන්නේ එස් ගුණසේකර මහතා එතුමාටත් අපේ හදපිරි ස්තුතිය විහාරස්ථ ගායක සභාව සහ
සිටිනවා පැය 7ක කාලයක් පුරාවට ආදරණීය පුදුරුවන් සීයේ හිමාත ප්‍රදීප කේජී දිල්ෂාන් මණ්ඩල කේඑම් නිරුත හිමාල් කීර්තිරත්න මේ ආදරණීය පුදුරුවන් කොයිතරම්නම් රංගවැඩ කළත් අද මේ පෙරහැර පුදුම සංවේදී භාවයකින් යුක්තව මේ දර්ශන කෙරෙනා ශරීරයේ සමබරතාවයේ සුරගෙමි පෙරහැරේ උත්සව ගමන් කරන කාර්යක පුරා බාරද පත්කලාමාරයි පුදුරණි නුඹලා තිබෙනාට අපගේ ප්‍රණාමය මෙලෙස අපි පුද කරන අතර කොහොම තිබෙනාට අනුග්‍රහය ලබා දෙනවද සමගි ආහාර කමිටුව ඔබ ස්තුතියි සිංවත් ඔබ සැම සියලු දෙනා කරනු ලබන උදාර කර්තව්‍යයන් අපි මෙසකින් මතක් කර සිටිනවා විහාරස්ථ ගායක සභාව සහ පෙරහැර කමිටුව. බුද්ධ වර්ෂ 236 දී ධර්මාශෝක අධිරාජ්‍යයේ පාලන සමයේදී දේවානම් පියතිස්ස රජ දවසේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ සඳහන් දීපේට තේරවාදී එහෙම නැත්නම් නිර්මල බුදුදහම රැගෙන අවස්ථාවේදී අපේ රටේ ඉන් අනතුරු ඇති වූ ආගමික ප්‍රබෝධය මෙලෙස සංස්කෘතික අංශවලට ඒකාත්මික කරමින් ඔබ ඉදිරියට මේ ගමන් කරන්නේ වන්නල ප්‍රාථමික විද්‍යාලයේ ආදරණීය සිටිති දියණිවරුන්ගේ ආදරණීය නර්තනය සුරභාවල්ලිය. සුරභාවල්ලිය වූකලි නාරි දේහය තුළින් පැන නගින්නා වූ ඒ ලාලිත්‍ය රිද්මය දිව්‍යාංගනාවන්ට හා සමාන වන ආකාරයෙන් කලෙලි දක්වන්නට අද මෝහමත් වී සිටිනවා. ආදරණීය විදුහල්පති සරත් යටවල මැතිතුන් සමග ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයා මහත්මිය මේ දරුවන්ගේ මේ සුවිශේෂී දක්ෂතා මේ සිටිති
නර්තන ශිල්පීන්ට සමනාමයන් මහරජ ධම්මරාජස්ස සාවිකා කවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා මහ මෙවුනාවේ සමාධි පිළිමෙන් ලෝතුරු බුදුරැස් නිදේවා කලාවේ දියවර අසලින් ඒ දියවර අපට මෙත් සිසලසක් බඳු මේ හෙළ දායාදයන් අපට දායාද කළ ඒ අනන්‍ය භවනීය වචනේ සරිකමත් අර්ථයෙන් පියා නිම කළ නොහැකි ධර්මාශෝක අධිරාජයාගේ ආදරණීය පුතණුවන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හෙළ කෙකට පින් එකක් වගු ශ්‍රී ලංකාව ප්‍රගමණය කරා ආගමික නැතියාවක් කරගෙන යාමට සමත් වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නැගත් ඒ හතය අප ඉදිරියෙන් ගමනාචාරයේ දෙන අවස්ථාව මේ සඳහා ඇස කපවුණු සියලු දෙනාටම ඒ වගේම මෙම නිර්මාණය කළ මංජු වැඩිකල මහතා චන්ද්‍රසේන මහතා අජිත් මහතා දයන්ත මහතා සහ දිසානායක මහතා යන ඒ මිනිදස්සුන්ට අපගේ ප්‍රණාමය මේ ආකාරයෙන් පිරිනමනු ලබනවා. නැටුම් සම්ප්‍රදාය උඩරට නැටුම් සම්ප්‍රදාය මට මතක් වෙනවා උඩරට හෙළ කලාකෙතව වගේ පණි භාරතයන් ඒ පණි භාරතයන් ගැන කතා කරනකොට එතුමාගේ උඩරට නර්තනයේ නිලියාව කතා කළ යුතුමයි එතුමා කළ ඒ උඩරට නැටුම් කලාවට කළ එකතු කළ මහා අනර්ග නර්තනයක් විටක වේග රිද්මෙන්ද විටක මනා සංයමකින්ද ඒ වගේම හදවත් තුළ පැන නගන්නා වූ ඒ කාලානුකූල රිද්මය රැගත් අග්‍රබෝධි ජාතික පාසලේ චන්ද්‍රිකා දසනායක ගුරු මහත්මියගේ පුරුදු පුහුණුවීමෙන් යුක්තව අද දින මෙම පෙරහැර මංගල්‍ය ඵල ඉක්ුණු කිරීමට සමත් වූ දූ දරුවන්ට දෙසසින් ස්තුතිය පිරිනමනවා අග්‍රබෝධි ජාතික පාසලේ නර්තන ශිල්පීන් ඔබට අපගේ භක්ති ප්‍රණාමය. මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ නලින් සකල සූරිය මහතා සහ උදිත සකල සූරිය මහතායි ඔබ දෙපළට අපගේ භක්ති ප්‍රණාමය. කරඬුව එලෙස තමන්ගේ පූජාවන් පිරිනැමුවේ අග්‍රබෝධි ජාතික පාසලේ වෙස් නැටුම් කණ්ඩායමයි. කරඬුව රැගත් හස්තියා මේ සුවිශේෂී නිර්මාණය ඇත්තෙම අපට ප්‍රාණයකින් බඳු අපගේ කතා